තුන්නිවුන් දරුවන් තිදෙනෙක් එක්ක ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳ සතීෂා අධිවේගී මාර්ගයේ අනේක විද ගමන් ඉතා සතුටින් යන්න ඇතේ. නමුත් පසුගිය මාර්තු 19 වෙනිදා කුරුණෑගල අධිවේගී මාර්ගයේ ගමන නම් ජීවිතයේ අවසාන ගමන බව ඔවුන්ට හෝඩුවාවක්වත් දැනෙන්නට නොවන්නට ඇතේ. දානමය කටයුත්තක් සඳහා රට සිට පැමිණි සතීෂාගේ සොහොයුරා සහ පවුලේ උදවිය එක්ව හරි අපූරු විනෝද චාරිකාවක් සංවිධානය කර තිබුණා. මේ අනුව දින 3ක් නාගදීපය යාපනයාවට නිදහසේ සතුටින් ගත කළ ඔවුන් තම ලස්සන මතකයන්ද වරින් වර සිය ෆේස්බුක් පිටුවලට එකතු කරන්නට අමතක කළේ නැහැ. ඒකාකාරී වෘත්තීය ජීවිතවලින් මිදුණු ආචාර්ය ගයන්ත සහ සතීෂා දරුවන් එක්ක හරිම විනෝදයෙන් ගත කළ දවස් කිහිපයක් යාපනයේ ගෙවේ ගියා. චාරිකාව අවසානයේ නිවසට එන්න පිටත් වුණු මේ පිරිස රැගත් වාහනය කුරුණෑගල මීරිගම අධිවේගී මාර්ගයේ දිගේ ඉදිරියට ඇදුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5 කිලෝමීටර් කණුව ආසන්නයේ පසුකර ඉදිරියට යන්න මාරයා ඔවුන්ට ඉඩ දී තිබුණේ නැහැ. අධික වේගයෙන් පැමිණි රථය රියදුරු පාලනයෙන් ගිලිහි ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටුනේ කවුරුත් නොසිතූ ලෙසයි. මේ දරුණු අනතුරින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුණේන්ද්‍ර ගයන්ත මහතා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ සතීෂාගේ සොහොයුරත් ඊට දින කිහිපයකට පසු මිය ගියා. තම දරුවන් තිදෙනා වෙනුවෙන් හුස්ම අමාරුවෙන් අල්ලන් හිටිය සතීෂා ඊයේ ජීවිතය දාලා යන්නම ගියා. අම්මා තාත්තා ගාවට ගිහින් කියලා පුංචි පැටව් තවම හරියට දන්නේ නැතුව ඇති. තාත්තත් හරියට බබා වගේ කියලා අම්මා හැම වෙලාවෙම කියන නිසා හදිස්සියට අම්මා තාත්තව බලන්න යන්න ඇති. ඒත් අවාසනාවට ඒ කලබල අස්සේ සතීෂාට පුංචි පැටව් අමතක වෙන්නත් ඇති. සතීෂා ආයෙමත් දවස් කිහිපයකට ගෙදර ගියත් ආයේ කවදාවත් ඇහැරෙන්නේ නැහැ. අම්මා තාත්තා එක්ක හුරතල් වුණු පුංචි පැටවුන්ට ආදරේ නම් නොඅඩුව ලැබෙන්න ඕනේ. දෙවියන්ට වැරදුණු තැන ආයේ හදාගන්න බැහැ. ඒ වුණාට මේ පැටව් රැක දෙන්න ශක්තිය දෙන්න. මතු ආත්මික මෙවන් අකල් මරණ මොවුන්ට සිදු නොවේවා.